තෙරුවන් සරණයි. සෙවණගල අජිත්තර YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ තෙරුවනේ සෝවිසි ගුණ අතර ලෞතර බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ බුදු ගුණය පිළිබඳව සාකච්ඡා කරන්නට. ඒ අනුව අපි පහුගිය කාලේ පුරාවටම බොහෝ කරුණු සාකච්ඡා කරන්නට යෙදුණා. අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ ලෝකවිදූ බුදු ගුණය පිළිබඳව සාකච්ඡා කරන අවසාන සාකච්ඡාව විදියට මේ කොටස ඔබ වෙතට ගෙන එන්නට ඔබට සිහිපත් කරනවා මීට පෙර අපි සාකච්ඡා කරන්නට යෙදුන බුදුගුණ පිළිබඳව දේශනාවන් ශ්‍රවණය කරලා මේ දේශනාව සමග එකතු වෙන්න කියලා අපි ලෝකවිදූ බුදුගුණය පිළිබඳව සාකච්ඡා කරගෙන එනකොට ඔය පින්වතුන්ට මම පැහැදිලි කරා මේ ලෝකයේ ඉන්න සත්වයන් උපදින ස්ථානයන් පිළිබඳව සත්වයන්ගේ විඥාණය පවතින තැන පිළිබඳව විඥානට්ඨිතිය පිළිබඳව බුදුහාඳුර කරපු දේශනාවක් අංගුත්තර නිකායේ සත්‍යක නිපාතේ අපිට හමු වන විඥානට්ඨිති සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් ඒ විඥානට්ඨිති සූත්‍ර දේශනාව තුල පැහැදිලි කරන්නට යෙදුන හතරවෙනි විඥානට්ඨිතිය, පස්වෙනි විඥානට්ඨිතිය, ඒ වගේම 6 වෙනි සහ 7 වෙනි කියන විඥානට්ඨිති ඒ ස්ථාන හතර පිළිබඳව සාකච්ඡා කරන්නට. ඉතින් මේ දේශනාව යම් තරමක් දීර්ඝ දේශනාවක් බඩපත් වෙයි. ඒ හේතුව නිසා මේ කාරණාවන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න නම් මේ කරුණු අපි අධ්‍යයනය කරලා ඔබට පැහැදිලි කරන්නට අවශ්‍යයි. මම බලාපොරොත්තු වෙන මෙවැනි දේශනාවන් කිරීම තුළ කරුණු සහිතව තොරතුරු සහිතව දේශනාවන් කරන්නේ ඔබට තවත් තැනකට ගිහිල්ලා මේ පිළිබඳව අධ්‍යයනය කරන්නට තේරුම් ගන්නට අවශ්‍ය කරන පස්බිම නිර්මාණය කරන්න නෙවෙයි. එහෙම නැත්නම් මේ දේශනාවෙන්ම සම්පූර්ණ කාරණාව පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්න තමයි මම ඔබට මේ දේශනාව සිද්ධ කරන්නේ. පින්වතුනි, ඊළඟට අපිට කතා කරන් තියෙන්නේ හතරවෙනි අවස්ථාව පිළිබඳව. එහෙම නැත්නම් හතරවෙනි විඥානට්ඨිතිය මොකද්ද කියලා. දේශනාව තුළ සඳහන් වෙනවා මෙහෙම: සම්ති භික්ඛවේ සත්තා ඒකත්ත කායා ඒකත්ත සංඤිනෝ. මහණෙනි, ඒකත්ව කාය ඒකත්ව සංඥා ඇති සත්වයෝ ඉන්නවා. විශේෂයෙන් මේ தත්තර පත් වෙන පින්වතුනි තෘතිය කියන ධාන මට්ටමට පත් වෙලා. ඒ කියන්නේ තෘතිය ධානයට භාවිතා කරලා තමයි මේ தත්තර පත් වෙන්නේ. ඒ විඥානට්ඨිතිය පවතින්නේ මොන සත්ත්ව ලෝකෙද කියන කාරණා පැහැදිලි කරනවා. සත්ව කියනකේ සියලුම සතුන් කියන දහසෙන් අපි සාකච්ඡා කරපු බ්‍රහ්ම ලෝකවල සුබකින්න දෙවියන් උපත ලැබලා තිබෙන්නේ මෙන්න මේ කියන හතරවන විඥානට්ඨිතියට අදාළව. අයං චතුත්ථ විඥානට්ඨිති කියලා සඳහන් කරනවා මේ හතරවන විඥානට්ඨිතියයි. සුබකින්න දෙවියන් වගේ කියලා කියන්නේ සේයතාපි දේවා සුබකින්හා. මේ ඒකත්ව කාය ඒකත්ව සංඤී කියන පිරිස සුබකින්න කියන දෙවියන් අතර අපිට හමු වෙනවා. මේ සුබකින්න දෙවියන් අතරත් අපිට හමු වෙනවා පින්වතුනි ප්‍රභේද තුනක්: පරිත්ත සුබ, අප්පමාන සුබ, සුබකින්න කියලා. පරිත්ත සුබ කියලා කියන්නේ තෘතිය ධානය පරිත්ත වශයෙන් අපි පෙර දේශනාවන් සඳහන් කරා මේ පරිත්ත වශයෙන් වඩනවා කියන්නේ මොකක්ද කියන කාරණාව මෙතනදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ පිළිබඳව අවබෝධයක් තිබෙන නිසා පරිත්ත සුබ බ්‍රහ්ම ලෝකෙ උපත ලබන්නේ තෘතිය ධානය පරිත්ත වශයෙන් වඩපු අය. අපි එහෙම මතක තියාගමු. ඊළඟට අප්පමාන සුබ කියලා කියන්නේ තෘතිය ධානය මධ්‍යම වශයෙන් වඩපු අය. සුබකින්න දෙවියන් කියලා කියන්නේ තෘතිය ධානය ප්‍රනීත වශයෙන් වඩපු අය. මෙයාලගේ ආයුෂ ගැන සඳහන් කරද්දී පරිත්ත සුබ කියන මේ බ්‍රහ්ම ලෝකයේ ආයුෂ කාලය සඳහන් කරනවා කල්ප 16ක්. අප්‍රමාණ සුබ කියන බ්‍රහ්ම ලෝකයේ ආයුෂ කාලය ගත්තම කල්ප 32ක්. සුබකින්න කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය ගත්තම කල්ප 64ක්. එතකොට පින්වතුනි ඒ ධානයක සිට තවත් ධානයකට ගමන් කරාම පරිත්ත වශයෙන් වැඩුවත් ඔවුන්ගේ ආයුෂ කාලය ඔවුන්ගේ ප්‍රභාව සම්පූර්ණයෙන්ම අර අනිකුත් දෙවියන්ට වඩා වෙනස් වෙනවා. ඒ නිසා තමයි කියන්නේ සුබකින්න දෙවියන් වගේ කියලා මේ සතරවෙනි විඥානට්ඨිතියට පත් වූ අය. සුබකින්න දෙවියන් පිළිබඳව අටුවාව තුළ බුද්ධඝෝෂ හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මේ ආකාරයෙන්: සුබකින්හාති සුභේන වෝකින්නා විකින්නා සුභේන ශරීරප්ප භාවන්නේන ඒකක් ගනාති අත්තෝ ඒතේ සංඤහි න ආභස්සරාණං විය චිච්චිත්වා චිච්චිත්වා පභා ගච්ඡති
පංචක නයේ පන පරිත්ත මජ්ජිම පනේතස්ස චතුත්ථ ජානස්ස වශයෙන් සෝලස භාත්තිංස චතුසට්ඨි කප්පායුකා පරිත්ත අප්පමාන සුභකින්හා නාම හොත්වා නිබ්බතಂತಿ ඉති සබ්බේපි තේ ඒකත්ත කායාචේව චතුත්ථ ජාන සංඥාය ඒකත්ත සංඤිනෝ ചാති වේදිතබ්බා වේහප්පලාති චතුත්ථ විඤ්ඤාණට්ඨිතිමේව භජಂತಿ අසඤ්ඤ සත්තා විඤ්ඤාණා භාවා එත්ත සංඝහං ගච්ඡanti සත්තා වාසේසු ගච්ඡanti මේ ආකාරයට සඳහන් කරන්නේ පින්වත්තුනි සුභකින්හා යනු යහපතින් ගැවසීගත් විසිතුරු වූ යහපත් සිරුරු පැහැයෙන් එකතුව සිට යන අරුතයි. මොවුන්ගේ වනාහි ආභස්සර බ්‍රහ්මයන්ගෙන් මෙන් ප්‍රභාව සිඳි සිඳී නොයයි. පංචක ක්‍රමයේහි පරිත්ත මධ්‍යම ප්‍රනීත චතුර්ථ ධානයාගේ වශයෙන් සෝලස දෙසිස් සිව්සැට කල්ප ආයුෂ ඇත්තෝ පරිත්ත අප්පමාන සුභකින්න නම් වී උපදිති. මෙසේ ඒ සියල්ලෝම ඒකත්ත කාය වූවාහුම චතුර්ථ ධාන සංඥාවෙන් ඒකත්ත සංඤී වූවාහුද වෙති දත යුතුය. වේහප්පල බ්‍රහ්මයෝද චතුර්ථ ධාන විඤ්ඤාණස්ථිතියම ඇසුරු කරති. අසඤ්ඤ සත්වයෝ විඤ්ඤාණය නොමැති බැවින් මෙහි ඇතුළත් නොවෙත්. සත්තාවාසයන්හි යති. මේ කාරණා පින්වතුනි කෙටියෙන්ම පැහැදිලි කරොතින් සුභකින්න දෙවියෝ කියලා කියන්නේ ඊ타ත්ම බබලන ශරීරයකින් යුතුව යහපතින් ගැවසේගත් යහපත් වූ සිරුරු පැහැයෙන් බැබලෙන පිරිසක්. එතකොට මේ සුභකින්න දෙවියන්ගේ ආලෝකය අර කලින් කියපු ආභස්සර බ්‍රහ්මයන්ගේ වගේ ආලෝක කඩම්බ වැටෙනවා වගේ නෙවෙයි මහා ප්‍රභාවක් ඔවුන්ගේ ශරීරයෙන් විදහා දැක්වෙනවා. බලන්න පින්වතුනි ඒ කර්මයන්ගේ ස්වභාවය මේ මට්ටමටපත් වෙන්නේ කාම සංඥාවන් මුළුමුලින්ම බැහැර කරලා දුරු කරලා දාලා ධාන චිත්තයන් උපදවාගෙන එතනින් එහා තව දුරටත් වර්ධනය කර ගැනීමත් එක්ක මෙහෙම බලනකොට මේ ස්වල්ප වූ පංච කාමයට වසඟ වෙලා ඉන්නවා කියන එක කොයි තරම්නම් සුළුතරක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. අපේ ජීවිත මොන තරම්නම් ආයුෂ අඩුද? අපේ ආයුෂ කීයද? ඉතින් ඒ ගැන අපිට හිතන්න පුළුවන් මේක තව කල්පනා කරොත් මේ කාලේ හැටියට අපි ගත්තොත් අවුරුදු 80ක් විතර ජීවත් වෙන කෙනෙක්ගෙත් ආයුෂ ගැන කතා කරන අය කොච්චර අඩුද? හැබැයි පින්වතුනි මේ කාම සංඥාවන් දුරු කරලා රූපේ භව මට්ටමට සිත සකස් කරගත්තම ඒ වායේ ආයු කාලයන් වර්ෂ ප්‍රමාණයන් ඒ වගේම ඔවුන්ගේ ස්වභාවයන් එයාලගේ සුව ස්වභාවයන් සැප සම්පත් කියන කාරණාව ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. හැබැයි පින්වතුනි මේ දේවල් මොනතරම් දියුණු කරත් මොනතරම් මේ දේවල් වර්ධනය කරත් මොනතරම් මේ සැප සම්පත් භුක්ති විඳත් මේ භවය තුළ මොනතරම් ආකාරයෙන් සැප සම්පත් ලැබුවත් ඒ අවශ්‍ය කාලය ඉවරුණාන් පස්සේ ඒ සැප සම්පත් එහෙම නැත්නම් පින් කරපු දේවල් ඉවරුණාන් පස්සේ නැවතත් මේ ඉපදෙන මරණ චක්‍රයට තුළටම තමයි වැටෙන්නේ. ඒ නිසා වැදගත්ම දේ තමයි පින්වතුනි සිත දියුණු කරගෙන ඉක්මනින්ම මේ භව ගමන නිමාවටපත් කරගන්න එක. එතකොට අපිට ඉපදෙන මරණ ඝෝර සසර ගමන නතර කරන්න පුළුවන්. එහෙම නැත්නම් කල්ප ගණන් අවශ්‍ය ලැබුවත් ඒ කල්ප ගණන් අවශ්‍ය විඳලා නැවතත් අපි වැටෙන්නේ මේ චක්‍රයට නම් අපි බලාපොරොත්තු වෙන පරම නිෂ්ඨාව පරම සැපත නිර්වාණය කියන එක අපිට තව දුරස් වෙනව නේද? අපි ඒ ගැන ටිකක් හිතන්නට ඕන. මේ ධර්ම කරුණු සාකච්ඡා කරනකොට වුණත් ඔබට ඒ කාරණාව හිතට එන්නට ඕන. පින්වත්නි අපි දැන් මේ කතා කරමින් හිටියේ හතරවෙනි විඤ්ඤාණට්ඨිතිය කෙටියෙන්ම කතා කරොත් ඒකත්ව කාය ඒකත්ව සංඤ්ඤ. මොකද ඒකත්ව කාය? අපි අර පැහැදිලි කරා වගේ සුභකින්න දෙවියන්ගේ ශරීරය එක මට්ටමක්. ඒකත්ව කාය එයාලගේ කයවල් සමානයි. ඒකත්ව සංඤ්ඤේ මොකද මේ සංඥාව? අපි පෙරදිත් මේ සංඥාව කියන කාරණා පැහැදිලි කරගත්තා. මෙතනදී අපි සංඥාව කියලා කතා කරන්නේ ප්‍රතිඅධ්‍යානයට පත්වෙච්ච කෙනා ඒ කියන සංඥාවෙන් තමයි සුභකින්න කියන දිව්‍ය ලෝකවල එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකවල පද ලබන්නේ. සුභකින්න කිව්වන් පස්සේ අපි මතක තියාගන්නට ඕන
අරිත සුභ, අපමාන සුභ, සුභ කින්න කියන මේ කියන දිව්‍ය ලෝක තල තුනම එතන සාකච්ඡා කරනවා කියන එක තේරුම් ගන්න ඕන. ඒකත්ව සංඤේ කියන කාරණාවටපත් වෙන්න නම් ඒ සංඥාව කියන එක වටහා ගන්න නම් අපි තේරුම් ගන්නට ඕන මේ කතා කරන්නේ තෘතිය ධානයේ නම් වූ සංඥාව කියලා. එතකොට ඒකත්වකාය ඒකත්ව සංඥා. ඒකත්වකාය සුභකින්න දෙවියෝ හැම කෙනාගේම අපමාන සුභ ආදී කොට මේ දෙවියෝ හැම කෙනාගේම කය ස්වરૂපය සමානයි. ඒකත්ව සංඤේ සංඥාව තමයි තෘතිය ධානයේ නම් සංඥාව. ඒ කාරණා පැහැදිලි කරගන්නට ඕන. චතුර්ථ ධානය යම්කිසි කෙනෙක් උපදවා ගත්තොතින් ඒ චතුර්ථ ධානය උපදවා ගත්ත කෙනා ආරම්මනානත්වය, මානසිකාරණානත්වය, අන්දනානත්වය වගේ කරුණු කාරණා මත තමයි ඒ කෙනා චතුර්ථ ධානයටපත් වෙන්නේ. හැමෝම චතුර්ථ ධානය ලබා ගත්ත කියලා එකම ආකාරයක් වෙන්නේ නැහැ. එක එක්කෙනාගේ සිත යොමු කරන පැතිකඩවල් ඒක වෙනස් වෙනවා. ආරම්මනානත්වයක් තියෙනවා. චන්දනානත්වයක් තියෙනවා. අන්නේ වෙනස්කම් මත තමයි ඒ අය සිත යොමු කරන පැතිකඩවල් වෙනස් වෙන්නේ. ඒ අතර කෙනෙක් ඉන්නවා අසංඤී භාවයට සිත යොමු කරනවා. සංඥාවක් නැහැ කියන එක. කිසිම සංඥාවක් මෙනෙහි නොකිරීමෙන් ඒ අය අසංඤ තලයෙහි උපත ලබනවා. එතකොට මේ අසංඤ තලයෙහි උපත ලබන සත්වයන් විඥානට්ඨිති කියන ගණයට තුලත් කරගන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ නවසත්තා වාස සත්වයන් වාසය කරන ස්ථාන 9ක් ගැන සාකච්ඡා කරනවා. එතකොට මේ කතා කරන්නා වූ අසංඤ තලයත් අයත් වෙනවා. හැබැයි විඥානට්ඨිති සූත්‍ර දේශනාවේ විඥානයේ පවතින ස්ථාන 7 පිළිබඳව සාකච්ඡා කරද්දී අසංඤ තලය කියන තැන අපි විඥානට්ඨිතියක් විදියට සාකච්ඡා කරන්නේ නැහැ කියලා තමයි මෙතන සඳහන් කරන්නේ. මොකද එතන විඥාණය පිහිටන්නේ නැහැ. අසංඤ තත්වයක් නිසා. සිත නැති බ්‍රහ්මකය ඇති බඹ තලයකි. ලෝවාට සංග්‍රහ වගේ ග්‍රන්ථවල අපිට ඒ කාරණා වනගන්න පුළුවන්, හොයාගන්න පුළුවන්. අන්නේ බ්‍රහ්ම ලෝකයේහි විඥාණයෙහි පිහිටීමක් නැහැ. ඒකේ ධාන බලයෙන් උපන් ස්ථානයක්. ඒ ආයු කාලය අවසන් වෙනකොට ඒ ආයු කාලය ඉංගතන ස්වල්ප කාලයක් නෙවෙයි. මතක තියාගන්න කල්ප 500ක් ආයුෂ කාලය තියෙනවා. කල්ප 500ක් කියලා කියන අවුරුදු 500ක් නෙමෙයි. අපි කල්ප විග්‍රහය මීට කලින් කරලා තිබෙනවා. ඒ ගැන අවබෝධයක් ඇති කරගන්න. එතකොට කල්ප 500ක් කියලා කියන්නේ දීර්ඝ ආයුෂ කාලයක්. මේ දීර්ඝ ආයුෂ කාලය වින්දනය කරලා නැවතත් ප්‍රතිසන්දි වශයෙන් එනවා. තේරුණාද? එහෙම ගත්තම අර මුලින් මම පැහැදිලි කරා වගේ මේ සැප සම්පත් මොනව වින්දත් ආපහු මේ නැවතත් මේ භව චක්‍රයට එකතු වෙනවා නම් එන පින්වත්නි අපි තේරුම් ගන්නට ඕන මේ භවයේ නිමාවක් දකින්න බෑ. මේ භව චක්‍රයේ නිමාවක් දක්වන්න අපිට බැරි කමක් තියෙනවා. අපි ඒ කාරණාව වටහා ගන්නට ඕන. ඊළඟට පින්වත්නි චතුර්ථ ධානය ලබාගත් ඇතැම් අය වේහප්පල කියන බ්‍රහ්ම ලෝකයේ තුල උපත ලබනවා. එතකොට මේ වේහප්පල කියන තැන උපන්නම අවශ්‍ය කාලය කල්ප 500යි. අවිහෙ උපන්නොත් කල්ප 1000යි. අතප්පේ උපන්නම කල්ප 2000ක් වෙනවා. සුදස්ස කියන බ්‍රහ්ම ලෝකයේ කල්ප 4000ක්. සුදස්සී කියනකොට එතන කල්ප 8000ක් අවශ්‍ය කාලය තියෙනවා. අකනිටා බඹතලය කියලා කියන පින්වත්නි කල්ප 16000ක් අවශ්‍ය තියෙනවා. මතක තියාගන්න ඒත් මේ ලෝකේ තියෙන වැඩිම අවශ්‍ය තියෙන බ්‍රහ්ම ලෝකය නෙවෙයි අකනිට්ට කියන බ්‍රහ්ම ලෝකය. ඊටත් වඩා ආයශයනොත් වැඩි ආශයට වෙච්ච තැන් තියෙනවා. ඒ තමයි පින්වත්නි අරූපී ධාන ලබා ගන්න ආකාසානංචායතනය අවශ්‍ය කාලය ගත්තම කල්ප 20000ක්, විඥානංචායතනය ගත්තම කල්ප 40000ක්, ආකින්චඤ්ඤායතනය ගත්තම කල්ප 60000ක් වෙනවා. නේව සංඥා නාසඤ්ඤා කියන තලය කල්ප 84000ක අවශ්‍ය කාලයක්. මේක කොයි තරම් දිග අවශ්‍ය කාලයක්ද? හැබැයි පින්වතුනි ඒ තරම් දිග අවශ්‍ය කාලයක් භුක්ති විඳත් කර්මක්ෂය කරලා නැත්නම් කර්මය අවසන් කරලා නැත්නම් ඒ කියන්නේ රහත් වෙලා නැත්නම් ආපහු මේ සංසාර චක්‍රයටම තමයි මටත් ඔබටත් වැටෙන්න වෙන්නේ. අනවතරග වූ සංසාරයේ අපි මොන තරම්නම් උපත ලබන්නට ඇද්ද? කී වතාවක් අපි මේ කියන නේව සංඥා නාසඤ්ඤා කියනා වූ தത്വයට අපි අත් වෙලා ඉන්නට ඇද්ද? අද කර්මය අනුව මේ බඹයක් පමණ
ශරීරයට කොටු වෙලා විවිධ කර්ම රැස් කරමින් අනෙකාගේ දිනුව දැක බලා ගන්නට බැරිව ඉරිෂියාවෙන් කුහක ගමින් වෛරයෙන් අධර්මිෂ්ඨව අපි නිතරම තව කර්ම රැස් කරමින් ජීවත් වෙනවා. ඒක තමයි සංසාරයේ හැටි. ඒ දේ අපි තේරුම් ගන්නට ඕන. ඒ කර්මයන් අනුව යමක් අල්ලගෙන අපි ජීවත් වෙනවා. එතන දුක, සැප, වටලෝ දහම මේ හැමදේ වින්දනය කරනවා. අහපෝ කර්ම රැස් කරගන්නවා. එතන ඇතෑරලා අර වඳුරා ගහකට පනින තවත් ගහක් ඇතෑරලානේ. අන්න ඒ වගේ නැවත ප්‍රසන්දි වශයෙන් තව තැනක උප්පත්තිය ලැබනවා. ඊට පස්සේ අපි එතන අල්ලගන්න වඳුරා තව තැනක් අතාරින්න එතන ඊළඟ තැනට පැනලානේ අල්ලගෙනනේ. ඒ වගේ අපි ඉතින් මෙතනින් ඇතෑරලා තව තැනක් අල්ලගන්නවා. මම ඉතින් මේ ස්වභාවය මේ සංසාර ගමනේ ඉතින් මේව වටහා ගන්න එක අපිට වැදගත්. ඒ ධර්ම කරුණු කියවලා හෝ මෙහෙම ශ්‍රවණය කරලා හෝ වටහාගෙන ඉන්න එකත් අපිට සංසාර ගමනට වැදගත් වෙනවා. මේ දේවල් තමයි එකින් එක එකතු වෙන්නේ. ඒ නිසා අපිට මේ කාරණා වැදගත් වෙනවා. පිංගතුනේ අසඤ්ඤ භූමියෙහි ප්‍රතිසන්දි විඥානයක් නොලැබෙන බැවින් ඒ සත්වය මේ කියනා විඥාන ස්ථಿತಿ කියන එකට අපි සාකච්ඡා කරන්නේ ඒ කාරණාව තේරුම් ගන්නට ඕන. විශේෂයෙන් මේ චතුර්ථ ධානය ගැන සාකච්ඡා කර තවත් අපිට හමු වෙනවා යම් පැහැදිලි කිරීමක්. රේරුකාණ චන්ද්‍රනායක හාමුදුරුවන්ගේ සූවිසි ගුණ වර්ණාව කියන පොතේ සඳහන් කරනවා. ලෝකවිද බුදුගුණෙහි අවසාන කොටස පිළිබඳ සාකච්ඡා කරද්දී අබුද්ධෝත්පාද කාලවල තීර්ථායතනයන්හි පැවිදිව වායෝ කසින භාවනාවෙන් චතුර්ථ ධානය උපදවා නැගිට සිත පිළිකුල් කළ යුතුය. සිත නැති බවම යහපතේ. වද බන්ධනාදී අනේක දුක් නැතයයි සලකන යෝගීහු දීචිත්තං යයි චිත්ත විරාග භාවනාව කොට සිතක් නැති බවට ඇමතිව කාලක්‍රියා කොට අසඤ්ඤ භවයෙහි රූපය පමණක් ඇතිව ඉපිද අල්ප 500ක් එහි අචිත්තක ශරීරයෙන් යුක්තව නිශ්චලව ජීවත් වෙනවා. ඒ වගේම තමයි පිංගතුනේ තවත් වටිනා කාරණා දෙකක් මෙතන අපි සාකච්ඡා කරන්නට ඕනේ. තමයි පංච සුද්ධාවාස ගත්තම විඥානට්ඨිතියට ඇතුළත් වෙන්නේ නැහැ කියලා. අටුවාවේ එහෙම තැනක සඳහන් කරනවා. හැබැයි මහසිව තෙරුන් වහන්සේ සඳහන් කරනවා මහසිව තෙරුන් කියලා කියන්නේ මේ බුද්ධ ශාසනය හිටපු මහා ධර්මදර විනයදර තෙරුන් වහන්සේ නමක්. මේ මහසිව කියන තෙරුන් වහන්සේ දේශනා කරනවා නෑ එහෙම නෙවෙයි. පංච සුද්ධාවාසයත් විඥානට්ඨිතියට ඇතුළත් වෙනවා. ඒ පිළිබඳ උන්වහන්සේ සූත්‍ර පවා දක්වලා කරුණු පැහැදිලි කරනවා. ඉතින් අට කතාවෙදිත් කියනවා ඒක මේ මහසිව තෙරුන් වහන්සේගේ ප්‍රකාශය පිළිගන්නට සිද්ධ වෙනවා කියලා. මොකද ඒක සූත්‍රයට අනුගතයි. මෙන්න මේ කාරණා පින්වත්නි අපි පැහැදිලි කරගන්නට ඕන. ඒ තමයි ඇතැම් අය කියනවා අටුවාවේ තියෙන කරුණු පිළිගන්න බෑ කියලා. හැබැයි පින්වත්නි මේ තේරවාදී බෞද්ධ සම්ප්‍රදාය විශේෂයෙන් ලංකාවේ තියෙන බෞද්ධ තේරවාදී සම්ප්‍රදාය ස්වභාවය තමයි යමක් සූත්‍රයට ගැලපෙනවා නම් අපි ඒක පිළිගන්නවා. සූත්‍රයට ගැලපෙන්නේ නැත්නම් අට කතාවේ තිබුණත් අපි ඒ කාරණා පිළිගන්නේ නැහැ. අටුවාවේ තියෙන දේ ඒ තියෙන කරුණෝනත් සූත්‍රයට ගැලපෙන්නේ නැත්නම් ඒක අපි අයින් කරනවා. අත්නෝමතයක් කියලා කියන බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ අදහසක් ප්‍රකාශ කළත් ඒ අදහස සූත්‍රයට හා ධර්මයට ගැලපෙනවා නම් සූත්‍රයට විනයට ගැලපෙනවා නම් අන්නේ කාරණාව පිළිගන්නවා. හැබැයි ගැලපෙන්නේ නැත්නම් ඒ කාරණා පිළිගන්නේ නැහැ. දැන් මේ මහසිව හාමුදුරුවෝ කියලා කියන්නේ මහා ප්‍රතාපවත් තෙරුන් වහන්සේ නමක්. උන්වහන්සේ බොහෝ කරුණු කාරණා දන්නවා. ඇතැම් විට පින්වතුනි මේ කාරණාව මහසිව හාමුදුරුවෝ ප්‍රකාශ කරන්නට ඇත්තේ ඒ කාලේ පංච සුද්ධාවාසයන් විඥානට්ඨිතියට ඇතුළත් නැහැ කියන කාරණාවක් නිසා වෙන්නට ඇති. එසේ නොතිබුණා නම් අපිට කියන්න බෑනේ මහසිව හාමුදුරුවෝ මෙහෙම සාකච්ඡා කරා කියලා. එතකොට ඒ වෙනකොටත් ඒ පිළිබඳව යම්කිසි කතිකාවතක් එවකට හිටපු භික්ෂුන් වහන්සේලා අතර වෙන්න පුළුවන්. ඒ වෙනකොට හිටපු සමහර පින්වතුන් හෝ අතර වෙන්න පුළුවන්. ඒ කාරණාව සාකච්ඡා වුණා වෙන්නට ඇති. ඒ නිසා තමයි මහසිව හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මේ කාරණා නැහැ. පංචසුද්ධාවාසයන්තුත් මේ විඥානට්ඨිතින්ට ඇතුළත් වෙනවා කියලා. ඉතින් ඒකට උන්වහන්සේ සූත්‍ර දක්වලා මේ සූත්‍රය මෙහෙම තියෙනවා කියලා කාරණා පැහැදිලි කරනවා. ඒ කාරණා ප්‍රතික්ෂේප කරන්න කිසිවෙකුට බෑ. තේරවාද සම්ප්‍රදායයට තමයි පින්වතුනි යමක් සූත්‍රයට අනුගත නම් සූත්‍රයට මනාකොට සැසඳෙනවා නම් අන්නේ කාරණා අපි ගන්නවා. සූත්‍රයට අනුගත නොවේ නම් සූත්‍රයට මනාකොට සැසඳෙන්නේ නැත්නම් අටුවාවේ තිබුණත්
පිළිගැනීමේ වතවාදයක් සම්ප්‍රදායක් තේරවාදේ නැහැ. ඒ කාරණාව තේරුම් ගන්න. හැබැයි මෙතන මේ කියන්නේ පින්වත්තුනේ මේ තේරවාදයේ තියෙන කාරණාව ගොඩක් උත්තරීතරය සූත්‍රයේ තියෙන කාරණාවන් ගලපන්න බෑය වගේ අදහසක් නෙමෙයි. සමහර අයගෙන් අහන්න ලැබෙනවා මේ සූත්‍රයේ තියෙන දෙයටත් වඩා අට කතා තියෙන කරුණු ඉහළින් සලකන්න කියලා. ඒ කියන්නේ සූත්‍රයේ මොනවද තිබුණත් ඒ කාරණාට වඩා අට කතාවේ තියෙන දේ පිළිගන්න කියලා සමහර අය කියනවා. ඒ සමහර දේශකයන් වහන්සේලා පවා ඒ ගැන සාකච්ඡා කරනවා කියන අපිට ඇහිලා තියෙනවා. මෙතන මේ කියන්නේ අට කතාව ඉහළද පහළද වගේ අදහසක් නෙමෙයි පින්වත්නි. අට කතාවේ තියෙන කාරණා උතුම්ද නැද්ද කියන කාරණා නෙවෙයි. ඒක පිළිගන්න 100%ක් පිළිගන්න කියන කතාව නෙවෙයි. සුළු තැනකින් මේ කාරණාව ගන්න එපා. පොතපතක්වත් හරියට කියවන්න නැතුව අඩම ධර්ම කරුණක් ගැන නිවැරදිව අධ්‍යයනය කිරීමක් කරන්න නැතුව සමහරවල් අපි අටුවාවේ තියෙන කාරණාව යම් ආකාරයකින් අපි විග්‍රහ කරද්දී ඒ සම්බන්ධව අපි අටුවාවේ තියෙන කාරණා මෙහෙමයි නමුත් සූත්‍රයේ තියෙන මෙහෙම කාරණාවක් කියලා පැහැදිලි කරද්දී අටුවාවේ තියෙන කාරණාව යම් හේකින් අපි විවේචනය කළොත් ඔන්න සමහරු කියන ඔන්න අටුවාවට ගැහුවා අට කතා ප්‍රතික්ෂේප කරා අට කතාවට කෑ ගහනවා කියලා ඔන්න සමහරු කියනවා. නමුත් මෙතන මේ සාකච්ඡා කරන්න පින්වතුනි අට කතාවේ තියෙන කතාව හොඳද නරකද කියන කාරණා නෙවෙයි. මේ කතා කරන්නේ අට කතාවෙන් ගන්න තියෙන කාරණාවල් තියෙන. ඒ දේවල් ගොඩක් තියෙන. දැන් මේ කාරණාවන් පැහැදිලි කරන්නත් ගැටලු निराකරණය කරගන්න අපිට අට කතාව අවශ්‍යයි. ඒ අට කතාවෙන් තමයි අපි යම් පැහැදිලි කිරීමක් කරගන්නේ. ඉතින් මේ මහා චිර සම්භාවිත වූ මේ කෘතීන් විවේචනය කරන්න අපි කවුද? මම කවුද? ඒ කාරණා නෙවෙතන මේ කියන්නේ. තේරුම් ගත යුත්තේ පින්වතුනි තේරවාදය කියලා කියන්නේ ත්‍රිපිටකයට ප්‍රධානත්වය දීපු සම්ප්‍රදායක්. අන්නේ කාරණාව තමයි අපි මෙතනින් වටහා ගන්නට ඕන. එහෙනම් පංචසුද්ධා වාසයන් විඥානට්ඨිතට අහු වෙන්නේ නැහැ කියලා දුගෝසහඳුරෝ පැහැදිලි කරද්දී සූත්‍රයට අනුකූලව ගත්තම හතරවෙනි විඥානට්ඨිතයට අදාළවම පංචසුද්ධා වාසයන් අයත් වෙනවා කියන කාරණාව. ඊළඟට පින්වතුනි පස්වෙනි විඥානට්ඨිතිය ආකාසානංචායතනය ඒ පිළිබඳව සූත්‍රයේ මේ කාරණාව ගැන සාකච්ඡා කරන්න කියලා සන්ති භික්කවේ සත්තා සබ්බසෝ රූප සංඥානං සමතික්ඛමා පටිඝ සංඥානං අත්තංගමා නානත්ත් සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාසෝති ආකාසානංචායතනූපගා අයං පංචමා විඥානට්ඨිති. මහණෙනි සර්ව ප්‍රකාරයෙන් රූප සංඥාවන්ගෙන් අමතික්‍රමයෙන් එහෙම නැත්නම් රූප භයික්ම වූ පටිඝ ගැටීම සංඥාවන්ගෙන් අස්තයට යෑමෙන් නානත්ත් සංඥාවන්ගෙන් රූපධ්‍යාරම්මණයට රූපධ්‍යානය කියන එකේ ආරම්මණයට අමනසිකාරයෙන් කිසුණු ඉගුලු කියන අදහසින් සඳහන් කරන මේ කාරණා පැහැදිලි කරන මේ කසින පිළිබඳ සාකච්ඡා කරද්දී කසිනුග්ගාටි තාකාසාය ආකාසානංචාය නූපග සත්වය ඇත. මේ පංචම විඥානස්ථිතියයි මේ කාරණාව කෙටියම කිව්වතින් රූපධ්‍යානයන්ට සිත අරමුණු කරන් පස්සේ චතුර්ථ ධානයට දියුණු කරලා ඊට පස්සේ අරූප ධානයන්ට සිත යොමු කරන් පස්සේ මානසිකාරයත් එක්ක ආකාසානංචායතන කියන ස්ථානයේ උපත ලබන වයි සත්වයෝ චතුර්ථ ධානයේ දියුණු කරපු අය අරූප ධාන තලයේ තමයි ඒ උපත ලබන. ඒක පස්වෙනි විඥානට්ඨිතිය කියලා සාකච්ඡා කරනවා. හයවෙනි විඥානට්ඨිතිය පිළිබඳ සාකච්ඡා කරද්දී සන්ති භික්කවේ සත්තා සබ්බසෝ ආකාසානංචායතනං සමතික්ඛම්ම අනන්තං විඥානಂತಿ විඥානංචායතනූපගා අයං චට්ඨා විඥානට්ඨිති. මහණෙනි සර්ව ප්‍රකාරයෙන් ආකාසානංචායතන සමතික්‍රම කොට විඥාණය අනන්තයයි විඥානංචායතනූපග දෙවන අරූප තලයෙහි පන් සත්වයෝ ඇත. මේ 6 වෙනි විඥානස්ථිතියයි ආකාසානංචායතනෙ පස්සේ අපිට හමු වෙන විඥානංචායතනය මේ කාරණාවත් පින්වතුනි අරූප ධාන තලය. 7 වෙනි කාරණාව සන්ති භික්කවේ සත්තා සබ්බසෝ විඥානංචායතනං සමතික්ඛම්ම නත්ති කිංචීති ආකින්චායතනූපගා අයං සත්තමා විඥානට්ඨිති. මහණෙනි හැම පරිද්දෙන් විඥානංචායතන සමතික්‍රම කොට නත්ති කිංචි යයි ආකින්චායතනූපග තෙවන අරූප තලයෙහි උපන් සත්වයෝ ඇත. ඒ සත්තම විඥානට්ඨිතියයි. මේ කියන්නේ 7 වෙනි විඥානස්ථිතිය තමයි ආකින්චඤ්ඤායතනය කියලා සාකච්ඡා කරන්නේ. එතකොට මේ ආකින්චඤ්ඤායතනය කියන එකත් අපිට හමු වෙන්නේ 3 වන අරූප තලයේ විදියට. එතකොට පින්වතුනි මේ 5 වෙනි විඥානට්ඨිතියත් 6 වෙනි විඥානට්ඨිතියත් 7 වෙනි විඥානට්ඨිතිය ඇති වෙන්නේ අපි සාකච්ඡා කරපු අරූප බ්‍රහ්ම තලයට අදාළව.
එතකොට නේව සංඥා නාසඤ්ඤායතනය විඥානට්ඨිතියක් ඇටියට සලකන්නේ නැහැ. ඇයි සලකලා නැත්තේ? නේව සංඥා නාසඤ්ඤා කියන තැන සංඥාවක් තියෙනවද නැද්ද වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද නේව සංඥා නාසඤ්ඤා තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. සංඥාව යම්සේද එතන විඥානයක් එහෙමමයි. ඒ නිසා විඥානට්ඨිතියක් හැටියට නේව සංඥා නාසඤ්ඤායතනය කියනක සලකන්නේ නැහැ. නේව සංඥා නාසඤ්ඤායතන යත්තේව සංඥාය එවං විඥානස්සාපි කුමත්තා නේව විඥානං නා විඥානං තස්මා විඥානට්ඨිතේසු නවුත්තං. මේ සාකච්ඡා කරන්නේ පැහැදිලි කරන්නේ සංඥාව යම්සේද විඥාණයද එසේ සියුම් බැවින් විඥාණය ඇත්තේත් විඥාණය නැත්තේත් වෙයි. විඥාණය තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. එහෙයින් විඥාන ස්ථිතියෙන් අතරෙහි මේ කියන්නා වූ තලය එහෙම නැත්නම් නේව සංඥා නාසඤ්ඤා කියන තලය විඥානට්ඨිතියක් එහෙම නැත්නම් විඥානයේ පවතින ස්ථානයක් හැටියට සලකන්නේ නැහැ. නව සත්තාවාස කතා කරාම විඥානට්ඨිතියේ සූත්‍රය අපිට හමු වෙන තැන කාරණා 7යි. මෙතන මේ කතා කරන අරූප බ්‍රහ්ම ලෝකයේත් ඒ වගේම නේව සංඥා නාසඤ්ඤායතන කියන ඒ ස්ථානයක් ගත්තම ඒ කියන කාරණා දෙක අතර තමයි නව සත්තාවාසයක් වෙන්නේ. ඒ සත්තාවාසය ගත්තන් පස්සේ එතනදී සත්වයන් වාසය කරන ස්ථානයන් විටියට අපි නව සත්තාවාසා කියන සාකච්ඡා කරනවා. නමුත් විඥානට්ඨිති ගණයෙන් කතා කරනකොට අපිට මේ කාරණා 7 තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා හමු වෙන්නේ. නිසා පින්වතුනි නේව සංඥා නාසඤ්ඤායතනය යන අරූප භූමියෙහි සත්වයන්ට ඇතයයිද නොකිය හැකි නැතයයිද නොකිය හැකි නිසා ඊතා සියුම් සංඥාවක් මිස ප්‍රකට සංඥාවක් නැති බැවින් ඒ අරූපී සත්වයෝද විඥානස්ථිති විභාගයට නොගන්නා ලදහ යනුවෙන් තමයි රේරුකාණි චන්දිවරනායක හඳුරුන් වහන්සේගේ සෝවිසි ගුණ විවරණය පිළිබඳව සඳහන් පොත තුළ මේ කාරණා පැහැදිලි කරන්නේ. ඒ ආකාරයෙන් පින්වත්තුනි කාම භවය, රූප භවය, අරූප භවය, සංඥා භවය, අසංඥා භවය, නේව සංඥා නාසඤ්ඤා භවය, ඒකවෝකාර භවය, චතුවෝකාර භවය, පංචවෝකාර භවය යන නවවැදෑරුම් භවයන්ගෙන් වශයෙන් ලෝකයේ දන වදාළ හේන්ද ලාභය, අලාභය, අයසය, යසය, නින්දාය, ප්‍රශංසාය, සුඛය, දුක්ඛය යන අෂ්ටලෝක ධර්මය අනුව ලෝකයේ පරිවර්තනය වීම දැනවදාළ හේන්ද සත්වයන්ගේ ආශය, අනුශය, චරිත, අදිමුක්ති දන්නා හේන්ද අල්ප රජස්ක, මහා රජස්ක, තීක්ෂණේන්ද්‍රිය, මෘද්වීන්ද්‍රිය, සර්වාකාර, ද්වාකාර, සුවිඥාප්‍ය, දුර්විඥාප්‍ය, භව්‍යාභව්‍ය වශයෙන් සත්ව ලෝක විභාගය දන්නා හේන්ද ස්වභාව සමුදය නිරෝධය නිරෝධෝපාය වශයෙන් ලෝකය දැනවදාළ හේන්ද තථාගතයන් වහන්සේ ලෝකවිදූ නම් වනසේක. පින්වතුනි, සමස්ත දේශනාව තුළ සඳහන් කරුණු කාරණා ඔබගේ ශ්‍රද්ධාවට මේ කරුණ මුසු කරගන්න තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පිළිබඳ නිවැරදිව අධ්‍යයනයක් ලබා ගන්න ලෝකවිදූ බුදුගුණය පිළිබඳ කරපු සියලු දේශනා ශ්‍රවණය කරලා පින්වත් ඔබට වටහා ගන්න පුළුවන්. ඔබත් මමත් සරණ ගියපු භාග්‍යවතුන් වහන්සේට ඇයි ලෝකවිදූ යන නාමයෙන් ආමන්ත්‍රණය කරන්නේ? මේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ තිබෙන විශේෂ වූ බුදුගුණයක්. මේ මුළු ලෝකයෙන් පිළිබඳව සත්වයන් පිළිබඳව මනවින් දැනවදාළ හේයින් මේ කාරණා මොන තරම්නම් ගැළපෙනවද විඥානටි සූත්‍ර දේශනාව අපිට ඒ කාරණාව කිසිදු ඉගැන්වීමක දකින්න බැරි කාරණාවන්. ඒ නිසායි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ ලෝකවිදූ යන උත්තරීතර වූ නාමයෙන් විවරණ ලබන්නට යෙදුනේ. ඒ නිසා අපි හැමදාම බුදුන් වඳිද්දී ගාථාව සජ්ජායනා කරද්දී ලෝකවිදූ කියන වචනය අනන්තවත් කියලා ඇති. සේකස් ගානටවත් කියලා ඇති. හැබැයි ලෝකවිදූ කියන කාරණාව අපි දන්නේ නැහැ. මොකද්ද ලෝකවිදූ කියන්නේ? මේ දේශනා මාලාව තුළ ලෝකවිදූ බුදුගුණ දේශනා මාලාව තුළ අපි පැහැදිලි කරේ මගෙත් ඔබගෙත් අති ශ්‍රේෂ්ඨ ගුරුවරයාණන් වහන්සේගේ ඒ ලෝකවිදූ යන වදන වචනය කොහොමද ලෝකවිදූ වෙන්නේ කියන කාරණාව මනවින් වටහා ගන්නට අද දවසේදී ඔබගෙන් සමුගන්නවා. මතුවට ඔබත් එක්ක එකතු වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්මසාරතේ බුදුගුණය සමග. මේ උතුම් බුදුගුණ බලය ඔබගේ ජීවිතයට ලැබේවා. ආශිර්වාදයක් වේවා. යහපත් වේවා. සුවපත් වේවා. ධම්මානුධම්ම ප්‍රතිපදාවන් තුල සරිසරත්වා මේ උතුම් බුදුගුණ තේරුම් අරගෙන
මගේ භාග්‍යවතුන් වහන්සේ ලෝකවිදූ නම් වනසේක කියන පාඨය නැවත නැවත සිහිපත් කරද්දී ඒ උතුම් වූ වන්දනාවත් බුදුගුණ භාවනා වඩද්දිත් ඒ බුදුගුණ භාවනාවටත් භාවිතා කරන්න. ඒ කාරණාව සිහිපත් කරමින් ඔබ හැම දිනාටම උතුම් බුද්ධාදී රත්නත්‍රයේ සෝවිසි ගුණ බලයෙන් සියලු යහපතම උදා වේවා. ත්වන් සරණයි.